මම අද job.lk හරහා ඔබ වෙත ගෙන එන්න සූදානම් වන්නේ පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයෙකුගේ සේවය අසාධාරණ අයුරින් ඔහුට නොදන්වා හෝ ඔහුගේ කැමැත්තකින් තොරව ආයතනය විසින් අතර කරොත් එවැනි අවස්ථාවකදී ඒ සේවකයාට ගන්න පුළුවන් නීතියේ තියෙන පිළිසරණවල් මොනවාද කියලා හඳුන්වලා දෙන්න. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දැන් ඔයා සේවය කරන ආයතනයෙන් එකපාරම ඔයාට ඒ සේවයට එන්න එපා කියලා දැනුම් දීමක් කරනවා. එවැනි අවස්ථාවකදී ඔයාට ගන්න තියෙන නීතිමය ක්‍රියාමාර්ග මොනවද කියන එක තමයි මේ කියන්න හදන්නේ. මෙවැනි අවස්ථාවක එවැනි අවස්ථාවට ඔබ මුහුණ පෑවොත් ඔබට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයන් දෙකක් අපේ නීතියේ සඳහන් වෙනවා. එකක් තමයි තමන් වැඩ කරන ආයතනයේ පිහිටි ප්‍රදේශයේ තියෙන කම්කරු කාර්යාලයට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න පුළුවන්. මෙන්න මේ ආයතනය මගේ සේවය නතර කරා. මට ඒ වැඩට එන්න එපා කියනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔය සේවය නතර කරපු දවසේ ඉඳලා මාස 6ක් ඇතුළත ඒ ප්‍රදේශයේම තියෙන කම්කරු විනිශ්චය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. මෙන්න මේ මගේ ආයතනය මගේ සේවය අසාධාරණ ලෙස අවසන් කරා කියලා. ඔන්න ඔය අවස්ථා දෙකෙන් ඔබට පුළුවන් නීතිමය පිළිසරණක් ලබා ගන්න ඔබගේ සේවය අසාධාරණ ලෙස ආයතනය අවසන් කරලා තියෙනවා නම්. මේ වගේ ප්‍රශ්නයක් ඔයාටත් ඇති වෙලා තියෙනවා නම් හරි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා තියන්න.